කෝක් බීම වර්ග කියලා කියන්නේ කාබනීකృత සිසිල් බීම වර්ගයක්. මේ වගේ සිසිල් බීම වල අඩංගු වෙන ෆොස්ෆරික් අම්ලය නිසා ඒ වගේ සාමාන්‍ය pH අගය 3.4ක් වෙනවා. දන්නවද? pH අගය 3.4ක් කියන්නේ ඒ බීම ආම්ලිකතාවයෙන් යුක්ත වෙනවා කියන එකයි. එය අස්ථි හා දත් දිරා යාමට ප්‍රමාණවත් තත්ත්වයක්. පරීක්ෂණ වලින් තහවුරු වෙලා තියෙනවා කෝක් බීම ස්වල්පයක බහා තබන දතක් හෝ අස්ථි කැබැල්ලක් දින 10ක් ඇතුළත සම්පූර්ණයෙන්ම දිය වී යනවා කියලා. සාමාන්‍යයෙන් වයස අවුරුදු 30 දී විතර මිනිස් ශරීරයේ අස්ථි වර්ධනය නතර වෙනවා. ඒකෙන් පස්සේ අපි ගන්න ආහාරවල ආම්ලිකතාවය අනුව අස්ථි වලින් 8%ක් 18%ක් අතර ප්‍රමාණයක් සෑම අවුරුද්දකම දිය වෙලා යනවා. මෙහෙම දියවන කැල්සියම් සම්මිශ්‍රක ධමනි ශිරා සමේ පටක හා අවයව මත එකතු වෙනවා. මේ තත්ත්වය වකුගඩු වල ක්‍රියාකාරීත්වය කෙරෙහි බලපානවා. එහෙම එකතු වෙන කැල්සියම් වලින් තමයි ඔයාගේ ශරීරයේ වකුගඩු ගල් ඇති වෙන්නේ. ඉතින් ඒ තත්ත්වය එහෙම තියෙද්දි ඔයා කෝක් වර්ග තව දුරටත් බොන්න ගත්තාම ඔස්ටියෝපොරොසිස් වගේ අස්ථි දියවීමේ රෝග වර්ධනය වෙන්න පටන් ගන්නවා. ඔයාගේ ඇස් භාවිත කරන තවත් ඇත්තක් කියන්නද? පර්යේෂකයන් විසින් ඔප්පු කරලා තියෙනවා කිසියම් වූ කෝක් වර්ගයක ලීටර 4ක් පැයක් ඇතුළත බීමට ගත්තොත් අනිවාර්යයෙන්ම එම පුද්ගලයා මරණයට පත් වෙනවා කියලා. ඉතින් අද ඔයාගේ ප්‍රියතම බීම ඒට ඔයාගේ මරණය කැඳවන්න පුළුවන් මාරකයක් කියලා හැම වෙලේම මතක තියාගන්න. ඔබ තවමත් විවාහ වෙන්නේ නැද්ද? සහකරුවෙක් සහකාරියෙක් සොයනවද? අපගේ දහස් ගණන් යෝජනා අතරින් පැයක් ඇතුළත අප සොයා දෙන්නම්. දැන් මම තන්න 076යි 22යි 02යි 533 හතගැස්ම මංගල සේවය. පොලිසිය අසල නිට්ටඹුව. ඔබ සහකරුවෙක් සහකාරියක් සොයනවද? හදගැස්ම මංගල සේවය පොලිසිය අසල නිට්ටඹුව. ශාඛා කුරුණෑගල දඹුල්ල